කවුරු මොනවා කොහොම කිව්වත් මම දැක්කා ඊයේ නැත්තම් පෙරේද නිවුස් එක මට හරියට කියව ගන්න බැරි වුණා. දූෂිත රටේ තියෙනවා UN එකේ තියෙනවා රටවල් 194ක් රෙජිස්ටර් වෙලා. ලෝකේ රටවල් 203ක් හෝ 4ක් තියෙනවා. ඒ රටවල් ඔය UN එකේ තියෙන රටවල් අතර ලෝකේ එක එක වෘත්තීය වල එක එක රටවල් වල ඒ වෙන ක්‍රියාවන් පිළිබඳ එයාලගේ සමීක්ෂණ වාර්තාවක් හදනවා. මේ අනුව අපේ රටේ දූෂිතයන්ගේ ලයිස්තුවේ 194 අපිට තිබ්බේ මම දන්න 170 හරි 80 හරි ගණන් වල එච්චර දූෂිත රටක් විදිහට තමයි අපේ රටේ ලෝකයේ ගණනය කිරීම තුළ පෞද්ගලික කාලේ අපිට අත් වෙලා තිබ්බේ. මම දැක්කා ඒක පෞද්ගලික වර්ෂය තුළ රටවල් 14ක් පිටිපස්සට දාලා අපේ දූෂණය අඩු වෙලා අපි රටවල් 14කින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියන නිවුස් එක දැක්කා. ඒක සවිස්තරාත්මකව මොන මොන රටවල් වලද අපි හිටපු තැන කොතනද එහෙම කියන්න මට අද වක්කීමෙන් බෑ. නමුත් අර සිද්ධිය ඇත්ත. ඒක ප්‍රායෝගිකව රට තුල සිදුවෙන බවත් ඇත්ත. ඒක නිසා පුතා දේශපාලන මතභේද අපිට අවශ්‍ය නැහැ අපේ ජීවත් වීමට. හැබැයි මේ මිනිස්සු මේක පාලනය වගේම බාර අරගෙන කරන පිස්සු වල රිසල්ට් එක එන්නේ අපිට. ඒක නිසා අපි ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. දැනට තියෙන මේ රටේට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආණ්ඩුවේ ඉන්න අය ආණ්ඩු බලය රැක ගන්න කරන උත්සාහයට වැඩි උත්සාහ කරනවා විපක්ෂයේ ඉන්න අය බලය ලබා ගන්න. මේ තුලදරුවනේ මේ තුලදී තාමත් නරක විදියට ඔයාලගේ අපේ අනාගතය ගැන කල්පනා නොකරන විපක්ෂයක් මේ රටේ ඉන්නේ. නිතරම මේ ආණ්ඩුව දෙසැම්බර් වැටෙනවා මේක අප්‍රේල් වැටුණ දවසක අපි ඒක බලා ගමු. වැටුණ දවසක ඒක බලා ගන්න මිසක් වැටෙන්න ඉස්සෙල්ලා වට්ටවන්න හදනු අපගේ මේ මනසට කරන හානියට තොපි වැටෙනවා මිසක් අපි වැටෙන්නේ නැහැ කියන හැඟීම තියාගෙන අපි ඒවට කටයුත්තට අපේ ජීවිත අභියෝගයට අපි මුහුණ දිය යුතුමයි. ජනාධිපතිතුමාගේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියක් කරා. මගේ අමාත්‍යංශය තියෙනවා සුඛෝපභෝගී වාහන 28ක්. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මාස දෙකකින් දානවා වෙන්දේසියට. හිතවත් කවට බෑ පත්‍රයක් දාලා දෙන්නේ. 28ක් තියෙනවා. ඒතර මං වගේ අමාත්‍යංශයකට 28ක් සුඛෝපභෝගී තියෙනවා කිව්වනම් කොහොමද? අපේ ආණ්ඩුව ආවේ නැත්නම් ওই වාහන වෙන්දේසියේද පාරේද? එහෙනම් ඔබට සංවර්ධනයට වෙන් කරන්න සල්ලි නැහැ. ඒවට තෙල් ගහන්න තියෙනවා. පඩි වැඩි කරන්න විදියක් නැහැ. පාරවල් හදන්න විදියක් නැහැ. හරි. එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ සල්ලි ඉතුරු කරා. අපි ඇමතිවරු පත් කරනකො 25යි. අද ඉන්නේ 21යි. මේ බදුල්ලට එක ආණ්ඩුවක හිටිය ඇමතිවරු කීයක්ද බලන්න. නිමල්සිරිපාල ඇමති, ඩිලාන් ඇමති, වඩුවෙල් ඇමති, චාමර ඇමති, තේනුක ඇමති. දිස්ත්‍රික්ක 26ට පහ පත් කරොත් දැන් අපේ ආණ්ඩුව ඉන්නේ කොහොමද දන්නවද? බදුල්ලට මේක විතරයි. මොනරාගලට කැබිනට් නැහැ ඇමති කෙනෙක්, අම්පාරට නැහැ, මඩකලපුවට නැහැ, පොළොන්නරුවට නැහැ, නුවරඑළියට නැහැ. මම අයිති බදුල්ලට විතරක් නෙවෙයි. මේ අමාත්‍යංශය අයිති රටටම. ඇමතිවරු පත් කරන්නේ දිස්ත්‍රික් වලට නෙවෙයි. රටට පත් කරේ. ඒ අපේ දේශපාලන ක්‍රමේ පත් කරා. ඒකට ඇමතිවරු 21කට බැසීමක් විසින් කොච්චර වියදම් අඩු වෙනවද නැද්ද? විශාල මුදලක් ඉතුරු වෙනවා. ඇමති බංගලා අතෑරියා. ජනාධිපතිතුමාගේ සුඛෝපභෝගී මන්දිර 11ක් අතෑරියා. කොටින්ම කිව්වොත් දවල් කෑම එක 350ට තිබ්බේ යනකොට රුපියල් 2000 කරා. දැන් මට හම්බ වෙනවා තෙල් 3 පොලකින්. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හින්දා කච්චේරියෙන් වාහනයක් දෙන්න ඕනේ. මාසෙට තෙල් ලීටර් 300ක් දෙන්න ඕනේ. මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසා පාර්ලිමේන්තුවෙන් ලක්ෂ ගාණක් පඩියකුත් දෙන්න ඕනේ. තෙල් ලීටර් 100 ගාණක් දෙන්න ඕනේ. මම ඇමතිවරයෙකුත් නිසා මට අමාත්‍යංශයෙන් ලක්ෂ ගාණක් පඩියක් දෙන්න ඕනේ. මාසෙට තෙල් ලීටර් 2100ක් දෙන්න ඕනේ. ඒ 3 පොලකින් දෙන එකට කියන්නේ සුබානාගතය කියලා. ඒකට කියන්නේ ඔබේ ඡන්දෙන් දීපු විදිය. අපි ආණ්ඩුව තීන්දුව කරා තෙල් 3 පොලකින් බෑ. වාහන 3 පොලකින් බෑ. කච්චේරියේ තෙලුයි වාහන ඔක්කොම ප්‍රතික්ෂේප කරා අපි. පාර්ලිමේන්තුවේ තෙල් ප්‍රතික්ෂේප කරා. අමාත්‍යාංශයෙන් තෙල් ලීටර් 2100ක් හම්බ වෙනවා. ඒක නිකන් සාමාන්‍ය අද ගන්නට බැලුවොත් මාසෙට 588000ක් විතර. ඇමතිවරු 100යි නියෝජ්‍ය 50යි ආවනම් කොහමද? දැන් අපි 21යි. අපි 2100 ගන්නෑ. අපි තීන්දුවක් ගත්තා 900ෙන් කරනවා කියලා. 900යි ගන්න දැන්. මගේ මුල් මාස 4 900ට වෙන් වෙච්ච මුදල් වලින් මං එක මාසෙක 900ක මුදල් ඉතුරු කරලා තියෙන්නේ දැන්. මාස 4ටත් මට 900 ගියේ නැහැ.
මං තමයි දුරම ඉන්නේ ඇමතිවරයා. දුවනවා. ඉතුරු කරනවා. අපි වැරදිද? අපි මොකක්වත් කරලා නැද්ද? මේ පාලනයේ පාද. මේ අපිට ලකුණු වලට නෙවෙයි කියන්නේ. රට හදන්න කැපවීමක් අවශ්‍යයි. ඔබතුමාලා ව්‍යාපාර ආරම්භ කරපු අය මෙතන ඉන්නවා. පටන් ගන්නකොට බින්දුවෙන් නේද පටන් ගත්තේ? දුෂ්කරයි නේද? අපිත් එහෙම දුක් විඳලා පටන් ගමු. රට හොඳ තැනකට එනකොට අපිත් ඇමතිලා හැටියට හොඳ වාහනයක යන්න. මන්දිරයක ඉන්න. රටේ මිනිස්සුන්ට කන්න නැතුව ඔබ තමුන්නාන්සලා ගෙවන බද්දට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන නිසා දැන් බය නැතුව බදු ගෙවන්න සතයක් වංචා වෙන්නේ නැහැ. අපි රටක් හදනවා. ගොඩක් අපිට ඔය එක්සටම ගොඩක් ලොකු දෙයක් ඔය අපිට කරේ. කවුරුද උනාම ඔය අපිට දාන්න ඕනේ. අපි ඉන්නවා. අපි ඉන්නවා ශ්‍රේන්ට් එක. අපි එක්කෙනෙක් වගේ අපි ශරීරය අන්වසේ සර් අපි ඔක්කොම ආව පස්සේ Menos.